වැගනාර වල පෙට්‍රල් හොඳටම පිච්චෙනවා නම් මෙන්න මේ ප්‍රශ්න ටික විසඳ ගන්න බලන්න මේ වීඩියෝ එක බලලා අයිඩියා එකක් ගන්න. බලන්න මේ ටැපට් මේ දැන් 44S එකක් වැගනාර මේකේ ප්ලග් වලට ඔයිල් බහලා තියෙනවා. ටැපට් කාර් පැකිට් එක ගිහිල්ලා තියෙන්නේ මේකේ. එතකොට බලන්න මේ බට ඔක්කොම සවුත් වෙන්න පුළුවන් ඔයිල් වලට වතුර බට යටින් තියෙන වතුර බට මේ වයස් ඔක්කොම සවුත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ ඉන්ටේක් එක ගෙරවලට මේ ඇතුලේ පේන්න තියෙන කාබන් ටික. ඒතකොට ඒකට ස්ප්‍රේ එකක් විදිහට විද්දාම තෙල් උරා ගත්තාම පෙට්‍රල් කරන්නේ නැහැ වාහනේ. එතකොට ඒක සම්පූර්ණ චේම්බර් එක ඇතුලේ සුද්ධ වෙන්නම ඕනේ. මේ ඉන්ටේක් චේම්බර් එක ඇතුලේ මෙන්න මේ විදිහට මැෂින් එකක් දාලා සම්පූර්ණ පොලිෂ් වෙන්නේ. ඒ කියන්නේ කාබන් බින්දුවක්වත් නැති වෙන සුද්ධ කරගත්තට පස්සේ කෙමිකල් ගහලා එතකොට ඒ සම්බන්ධව ආයි බලන්න දෙයක් නැහැ. තෙල් උරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ආයි මයිලේජ් එකක් දුවත හැකියි. එතකොට ටෝටල් බොඩි එක සම්පූර්ණයෙන්ම ක්ලීන් වෙන්න ඕනේ. ඉන්ජෙක්ටර්ස් ටික ප්ලග් ටික චෙක් වෙන්න ඕනේ. ප්ලග් ටික හොඳ නැත්නම් ඒක මාරු කරන්න ඕනේ. ඉන්ජෙක්ටර්ස් ටික සම්පූර්ණ මැෂින් එකට දාලා ඒ ටික ක්ලියර් කරගන්න ඕනේ. එහෙම එන්ජින් ටියුන් අප් එකක් කරගත්තාම සාමාන්‍යයෙන් කාලයක් දුවත හැකි. එතකොට වාහනේ සම්බන්ධව කිසිම ගැටලුවක් එන්නේ නැහැ. මොකද ඒකේ කන්ඩිෂන් එක කස්ටමර් දන්න නිසා. ඒ විදිහට එන්ජින් ටියුන් අප් එකක් කරගත්තොත් ගොඩ කාලයක් දුවත හැකි ප්‍රශ්නයක් නැහැ.